පොත පහුගිය කාලේ මැතිවරණ වේදිකාවට දේශපාලඥයා රාජ්‍ය නිලධාරියා පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන් ගෙදර ඉන්න සත්තු පාරේ ඇවිදයි යන අය මේ හැම කෙනාගේම පෞද්ගලික කාරණා සියල්ලම එකට එකතු කරගෙන දේශපාලනය කරේ ඔබ තමුන්නාසෙලා. ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්කා ජනාධිපති අරමුදලේ කාරණේදීත් මේ පෞද්ගලික කාරණා අර පාසල් දැරියක්කට වෙච්ච සිද්ධිය සම්බන්ධෙනුත් පෞද්ගලික වෛද්‍ය වාර්තා පිළිබඳවත් ඔබ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කතා කරනවා. මැතිවරණ වේදිකාවේ කතා කරනවා. හැබැයි එහෙව් පක්ෂයක් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න නීති ගේන මහන්සි වෙන එක ගැන මම සතුටු වෙනවා. මොකද මම දැඩිසේ විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම පෞද්ගලික දත්ත පරිහරණය කිරීම සඳහා නියාමනයක් තියෙන්න ඕනේ. පෞද්ගලික දත්ත පෞද්ගලික ආයතනයකට හෝ රාජ්‍ය ආයතනයකට ඕන විදියකට පරිහරණය කරන්න බෑ. ඒ සඳහා යම් නියාමනයක් තිබිය යුතුයි. ඒ නියාමනය සඳහා Data Protection Agency එක ඉතාමත් කඩනමින් පත්වෙන්න ඕනේ. ඒකට කාර්ය මණ්ඩලය බඳව ගන්න විදියක් නැහැ කියලා ඔබ තමුන්නාසෙලා කෙඳිරි ගෑවට වැඩක් වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ මේ UID එක Unique Digital ID card එක පිළිබඳව අපි ඉන්දියාවෙන් ඩොලර් මිලියන 80ක ග්‍රාන්ට් එකකුත් හම්බුණා. ඒක ටෙන්ඩර් එක යන්න තිබ්බේ. අපේ ආණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සේ ආපු ආණ්ඩුවත් ඒක උත්සාහ කරා. දැන් ඔබ තමුන්නාසලට ඇවිල්ලා මාස 8ක් වෙනවා. ඔබේ අතිගරු ජනාධිපතිතුමන් ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යවරු හම්බෙච්ච වෙලාවෙත් ඒ ගැන කතා කරුවා. බෑ අද වෙනකන් ඒකේ ප්‍රෝග්‍රස් එක පිළිබඳවත් එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් ඔබ තමුන්නාසලා සඳහනක් කරන්නේ නැහැ. ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා. ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරන ඔබලා ක්‍රියේටර්ස් ඉකොනොමි එක ඇතුලෙන් එන ආදායමට 15%ක බද්දක් ගහනවා. හැබැයි අයවැය බිලියන 3ක් වෙන් කරා කිව්වා. දැන් මේ බිලියන 3 ඩිජිටල් ආර්ථිකයක් හදන්න හෝ මේ රටේ රාජ්‍ය ආයතනයේ ඩිජිටල්කරණය කරන්න කොච්චර වියදම් කරාද? හයිවේ එකේ යනකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදනවා කියන එක මේ ඔබ කරපු වැඩක් නෙවෙයි. ඒක ලෝකේ සාමාන්‍යයෙන් ඕනම රටක් භාවිතා කරන දෙයක්. ඒක මේ අමුතු ටෙක්නොලොජි එකක් නෙවෙයි. ගරු අග්‍රාමාත්‍යවරියට මරණ තර්ජනයක් එනවා ඊමේල් එකකින්. එච්චරම තමයි ඩිජිටල් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ මේ බිලියන 3 පාවිච්චි කළ මොන රාජ්‍ය ආයතනය ඩිජිටල් කරේ? දැන් කෝට් ඔටෝමේෂන් එක ගැන කතා කරා. ඒක කරනවා කියලා කිව්වා. දැන් ඒකේ මොකද්ද පියවර? ඒක ඔබ තමුන්නාසලා කරන්න බලා. ඔබේ කාලෙන් ගන්න. මගේ කාලෙන් එහෙම ගන්න එපා. මට ඔබතුමාගෙන් තව අහන්නත් කාරණයක් තියෙනවා. ඔයාගේ වැහුවොත් උත්තර දෙන්න බලා මං ඒ උසාවිය ගැන. මොකද ඔබතුමාලා හිතන් ඇති ඔබතුමාලට ඕන විදිහට මේ හැම එකම කරගන්න පුළුවන් කියලා. ඒ හින්දා ගරු මුලාසර අඩුන මණ්ඩිතුමනි හරි එහෙනම් මයික් එක ඉල්ලගෙන උත්තර දෙන්න. මයික් එක ඔෆ් කරගෙන කෑ ගැහුවට හරියන්නේ නැහැ. ඇමතිවරයා වුණා කියලා. ඔබතුමාගේ විශේෂ වෙන්න පුළුවන්. හැබැයි මම ඔබතුමා ගැන කනගාටු වෙනවා. මොකද ඔබතුමා කරපු ප්‍රකාශ බැලුවම ගරු නියෝජ්‍ය ගරු මුලාසර අඩුන මණ්ඩිතුමිය අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් දෙනවා යම් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව ආපු හින්දා තමයි මේ තීන්දුව ආවේ කියලා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු මන්ත්‍රීතුමා ඔයා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. සම්පූර්ණ කොන්න මම ඔබතුමාට දෙන්නම්. ඔබතුමාගේ වටිනා කාලය පාවිච්චි කරන්න පනතට අනුන්ට බඩ ගහන්න නෙමෙයි. බොරු කියලා.